මෙම මාස 28 වන දින 2026 IPL තරඟාවලියේ ආරම්භය සිදු වෙනවා. තවත් දින කිහිපයක් පමණයි තරඟාවලිය ආරම්භීමට ඉතිරි වී තිබෙන්නේ. මෙවර තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන විදේශ ක්‍රීඩකින් තරමක අඩුවක් පෙන්눔 කරනවා. එම හේතුව නිසාවෙන් කණ්ඩායම් සියල්ලගේම නායකත්වය මෙවර හිමිව තිබෙන්නේ ඉන්දිය ක්‍රීඩකින් හට. කිසිදු විදේශ ක්‍රීඩකයෙක් හට මෙවර කණ්ඩායම් නායකත්වය හිමිව නැහැ. මේ අතර දිල්ලි කැපිටල් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු වන බෙන්ඩක් පෞද්ගලික හේතුවක් මත මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා. වැඩිදුරටත් ඔහු කරුණු දක්වමින් අදහස් පළ කර තිබෙන්නේ ඉදිරි එංගලන්ත කණ්ඩායමේ තරඟාවලිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. ඒ වඩාත් වාසිදායක ලෙසට බලපෑවේ දිල්ලි කැපිටල් වෙනුවෙන් මෙවර තරඟවදින පැතුම් නිස්සංකහට. ඒ අනුව KM රාහුල් සමග මෙවර ආරම්භක පිතිකරු ලෙසට පැතුම් නිස්සංකහට වඩාත් වැඩි අවස්ථාවක් හිමිව තිබෙනවා ආරම්භක පිතිකරණයේ යෙදීමට. ඒ දිල්ලි කැපිටල් නායක අක්ෂා පටේල් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. වසර ගණනාවකට පසු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු විදිහට මෙවර IPL තරගයක ආරම්භක පිතිකරු ලෙසට පැතුම් ක්‍රීඩා කිරීමට ඒ අනුව නියමිතයි. පැතුම් ලෝක කුසලාන තරඟාවලිය තුලත් ඉතා හොඳ දක්ෂතා අතර සිටින නිසාවෙන් හොඳින් ක්‍රීඩා කරයි කියලා විශ්වාසයක් තබන්න පුළුවන් කරුණක්. ඉතින් මේ පාර IPL තරඟ නැරඹීමට අපට හැකියාව ලැබෙන්නේ POTV හා Dialog TV ඔස්සේ. Dialog TV ඔස්සේ Star Sport නාලිකාව තුලින් හා POTV මගින්ද එම නාලිකාව සුසර කර ගැනීමෙන් ඔබට තරඟ නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම Dialog Go app එක හරහාද තරඟ සජීවී ලෙස නරඹන්න පුළුවන්. ඉතින් මෙවර තරඟාවලිය තුලත් සෑම තරඟයකම සුවිශේෂී තොරතුරු වාර්තා කිරීමට අපි සූදානමින් චමි බ්ලොග් අපේ නාලිකාව තවමත් subscribe නොකළ ඔයාලා හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. නාලිකාව subscribe කරන ගමන් bell සලකුණ ක්ලික් කරන්න. එසේනින් සියලු තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. ඉතින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම.